ඩොට්ස් ඍජු නිරීක්ෂිත ප්‍රතිකාර ක්‍රමය. ඩොට්ස් ප්‍රතිකාර ක්‍රමය හෙවත් ඍජු නිරීක්ෂිත ප්‍රතිකාර ක්‍රමය ක්ෂය රෝගීන් සුවපත් කිරීම සඳහාත් එම රෝගය නිවාරණය කිරීම සඳහාත් අද දවසේ යොදාගත හැකි ඉතා හොඳ ඉහළ ප්‍රතිඵල ලබා දෙන ක්‍රමවේදය ලෙස පිළිගැනේ. ඩොට්ස් ක්‍රමවේදයේ අරමුණ වන්නේ ක්ෂය රෝගීන් හඳුනා ගැනීම හා ඔවුන්ගේ රෝග තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කිරීමයි. ඩොට්ස් ක්‍රමවේදයට අයත් ප්‍රධාන කරුණු පහකි. ක්ෂය රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී අලුත්ම ක්‍රමයක් ලෝක සෞඛ්‍ය සංවිධානය අඳුන්වලා දීලා තියෙනවා. ඒ ක්‍රමයට අපි කියන්නේ ඩොට්ස් කියලා. මේ ඩොට්ස් කියන්නේ directly observed treatment short course. ඒ කියන්නේ කෙටි කාලීන ඍජු නිරීක්ෂිත ප්‍රතිකාර ක්‍රමය. මේ ක්‍රමය 1993 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානය අඳුන්වලා දුන්නා. ශ්‍රී ලංකාවත් 1996 සිට මේ ක්‍රමය ලංකාවේ ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. මේ ක්‍රමයේ කාරණා පහක් තියෙනවා. මේකේ පළවෙනි කාරණය තමයි දේශපාලන දායකත්වය. ක්ෂය රෝග මර්ධනය උදෙසා යම් ඒ රාජ්‍යයන්, රාජ්‍ය නායකයන්, දේශපාලන නායකයන් විසින් යම්කිසි කැපවීමක් තියෙන්නට ඕන. දෙවෙනි කාරණය තමයි ක්ෂය රෝගීන් සොයා ගැනීම සම්බන්ධයෙන් තියෙන්නේ. ක්ෂය රෝගීන් සොයා ගැනීමේදී අපි සෞඛ්‍ය ආයතන වලට ඉදිරිපත් වෙන එන රෝගීන්ගෙන් සෙම පටල පරීක්ෂා කරලා තමයි රෝගීන්ව අඳුනා ගන්න කියන්නේ. එහෙම නැතුව වියදම් අධික අනිකුත් පරීක්ෂණ මත යැපෙන්නට එපා. ඊටාත්ම සරල වියදම් අඩු ඉක්මනින් ප්‍රතිඵල ලබා දෙන ක්‍රමයක් වන සෙම පටල පරීක්ෂාව මත යැපෙන්න කියලා තමයි දෙවෙනි කාරණයෙන් කියන්නේ. තුන්වෙනි කාරණයෙන් කියන්නේ මෙසේ සොයා ගන්නා රෝගීන් වෙත ලෝකයේ තියෙන හොඳම ප්‍රතිකාර වට්ටෝරුව වන මාස 6 ප්‍රතිකාර වට්ටෝරුව ලබා දෙන්න කියලත් එසේ ලබා දෙනකොට එයින් පළවෙනි මාස 2 ඍජු නිරීක්ෂාවක් යටතේ ඒ කියන්නේ තවත් කවුරු හරි කෙනෙක්ගේ අධීක්ෂණයක් යටතේ එම ප්‍රතිකාරය ලබා දෙන්න කියලා. හතරවෙනි කාරණය කියන්නේ මේ ලබා දෙන ක්ෂය රෝග බෙහෙත් රටේ සෑම තැනකම සෑම අවස්ථාවකම තිබිය යුතුයි කියන එක. ඒ කියන්නේ කොයිම වෙලාවකවත් මේ බෙහෙත් නැති වෙන්නට බෑ. රෝගීන්ට අවශ්‍ය කරන විදිහට ක්‍රමවත්ව ලැබෙන්නට ක්‍රමයක් තියෙන්නට ඕනේ කියන එක. මේකේ පස්වෙනි කාරණයෙන් කියන්නේ මේ ක්ෂය රෝගීන්ට ලබා දෙන්න මේ ප්‍රතිකාරවල අවසන් ප්‍රතිඵලයේ අගීමක් කළ හැකි පරිදි සහ මුළු ක්ෂය රෝග මර්ධන වැඩසටහනේම සමස්ත කාර්ය අගීමක් කළ හැකි පරිදි මේ සියලුම කාර්යයන් අපි රපෝර්තු කරන්නට ඕනේ, වාර්තාගත කරන්නට ඕනේ, ඒ වගේම රපෝර්තු කරන්නට ඕනේ. මේක තමයි අපි පස්වෙනි කාරණයෙන් කියන්නේ. ඩොට්ස් යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? ඩොට්ස් ප්‍රතිකාර ක්‍රමය යනුවෙන් අදහස් කරන්නේ නව නිර්දේශිත ප්‍රතිකාර નિયમિત මාත්‍රාවෙන් දිනපතාම ක්ෂය රෝගීන්ට ලබා දීම. විශේෂයෙන් මුල් මාස කිහිපය අලුතින් සොයා ගන්නා රෝගීන්ගේ මුල් මාස 2 හා නැවත ක්ෂය රෝගය වැළඳුණු රෝගීන්ගේ මුල් මාස 3 දැඩි අධීක්ෂණයට ලක් වෙනවා. ඉතිරි මාස කිහිපයත් දැඩි අධීක්ෂණයට ලක් වෙනවා. එමගින් 100%ක්ම අපිට රෝගියා ප්‍රතිකාර ගන්නා බව තහවුරු කරගන්න පුළුවන්. ප්‍රතිකාර ගැනීම ඍජුව නිරීක්ෂණය කිරීම අවශ්‍ය වන්නේ ඇයි? තමා විසින්ම ප්‍රතිකාර ගන්නා ක්ෂය රෝගීන්ගෙන් 3න් එකක්වත් අඩුතරමින් මේ નિયમિત මාත්‍රාව දිනපතා ගන්නවාද යන්න තහවුරු කරන්න අමාරුයි. අනිත් එක කොයි රෝගියා හරියටම දිනපතා નિયમિત මාත්‍රාවෙන් ප්‍රතිකාර ගන්නේද යන්න විශ්වාස කළ නොහැකි. විශේෂයෙන්ම මුල් මාස කීපය තුල දැඩි මූලික ප්‍රතිකාර සමයේදී ඍජු නිරීක්ෂණ ප්‍රතිකාර ක්‍රමය අපි අනුගමනය කළ යුතුයි. එමගින් සෙම පටල මගින් සොයා ගන්නා රෝගීන්ගේ 85% පමණ සුව වීමේ ප්‍රතිශතය අපිට ඍජු නිරීක්ෂිත ක්‍රමය මගින් ප්‍රතිකාර කිරීමෙන් තහවුරු කර හැකියි. ඩොට්ස් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් තෝරා ගැනීම. ඩොට්ස් ප්‍රතිකාර සඳහා දිස්ත්‍රික් ක්ෂය රෝග මර්ධන සායනයේ ලියාපදිංචි වීමේදී ඒකෙන් අපිට මෙහෙම එකට බේත් යවන්න පුළුවන්. එහෙම බේත් යන්න පුළුවන්.
නාට ගමන් පාදුවක් නේදී අහන්නේ බලන්න එහෙනම් මෙහෙම බේත් ආයතනයට යවනවා ඔයාලට එතෙන්ට ගිහින් හොඳම බේත් ගන්න පුළුවන් හොඳයි මාත් රෝගියෙකුට පහසුවෙන් ළඟා විය හැකි නිවසට ආසන්නතම සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ඩොට්ස් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ලෙස තෝරාගත හැකි. දිනපතා තමාට නියමිත ඖෂධ ලබා ගැනීම සඳහා එම ස්ථානයට පැමිණීම කළ හැකි අතර ඔහු හෝ ඇය වෙනුවෙන් නියමිත ඖෂධ සියල්ලම දිස්ත්‍රික් ලය චිකිත්සාගාරය මගින් එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත යවනු ලැබේ. ඩොට්ස් ප්‍රතිකාර මධ්‍යස්ථානය ඩොට්ස් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් යනුවෙන් අදහස් වන්නේ ක්ෂයරෝගීන් සෞඛ්‍ය සේවකීන් හෝ ඍජු නිරීක්ෂකයින් යටතේ දිනපතා ගත යුතු ඖෂධ ප්‍රමාණය ගැනීම සඳහා යන්නා වූ ස්ථානයයි. හඳුනාගත් ඩොට්ස් මධ්‍යස්ථාන බවට පත්වන්නේ යම් ප්‍රදේශයක ඇති රජයේ හෝ සෞඛ්‍ය ආයතනයකි. එම සෞඛ්‍ය ආයතනවල සේවයේදී සිටින සෞඛ්‍ය සේවකීන් සේවිකාවන් ඍජු නිරීක්ෂකයින් බවට පත්වේ. උදාහරණ ලෙස හෙද නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ඖෂධ වේදීන්, ඩිස්පෙන්සර්වරුන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන්. ඩොට්ස් ප්‍රතිකාර ක්‍රමයෙන් ලැබෙන වාසි. ක්ෂය රෝග මර්ධනය සඳහා අපි යොදා තිබෙන ක්‍රියාමාර්ගය වන ඩොට්ස් ප්‍රතිකාර ක්‍රමය යටතේ රෝගීන්ට බොහෝ වාසි සැලසී තිබෙනවා. රෝගීන්ට පමණක් නෙමෙයි ක්ෂය රෝග මර්ධන වැඩසටහනටත් බොහෝ වාසි තිබෙනවා. රෝගීන්ට නම් රෝගීන් සම්පූර්ණයෙන් නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නවා වෙනුවට තම නිවසේ සිටම තම ඥාතීන් සමගම ඇසුරු කරමින් තම රැකියාවට යන අතරතුරදීම ප්‍රතිකාර ලබා ගැනීමට හැකි ක්‍රමයක් ලෙස ඩොට්ස් ප්‍රතිකාර ක්‍රමය සැලකෙනවා. මේ ඩොට්ස් ප්‍රතිකාර ක්‍රමය මගින් රෝගියාට අවශ්‍ය බෙහෙත් ප්‍රමාණය નિયમિત වේලාවටම, નિયમિત ආකාරයටම, નિયમિત කාල සීමාවටම ලබා දීමට හැකියි. එතකොට ඒ මගින් රෝගියා සම්පූර්ණයෙන්ම සුවපත් වේ කියන විශ්වාසයක් තිබෙනවා. එකම ඒ රෝගීන් નિયમિત වේලාවට නියම ආකාරයටම බෙහෙත් ගැනීම නිසා බහු ඖෂධ ප්‍රතිරෝධීතාවය ලංකාවේ පැන නැගීම වැළැක්විය හැකියි. ඒක රෝගියා සම්පූර්ණයෙන්ම සුවපත් විය හැකි යන විශ්වාසය ඇති කරගත හැකියි. ඩොට්ස් ප්‍රතිකාර කණ්ඩායමේ සමාජිකයන් වන්නේ කවරහුද? ප්‍රතිපත්ති තීරකයින් හෙවත් තීරණ ගන්නා පුද්ගලයන්. ක්ෂය රෝගීන් යයි සැක කරන පුද්ගලයන් යොමු කරන අය. සෙම පටල පරීක්ෂණ සිදු කරන අය. රෝගීන් ලියාපදිංචි කරන්නන් හා ඩොට්ස් ප්‍රතිකාර ක්‍රමය සඳහා ඔවුන් යොමු කරන අය. ඩොට්ස් ක්‍රමය යටතේ රෝගියා ඖෂධ පාවිච්චි කරනවාද යන්න නිරීක්ෂණය කරන අය. රෝගියා ප්‍රතිකාර සඳහා ඖෂධ භාවිත කරන රටාවද ප්‍රතිකාරවලින් ලැබෙන ප්‍රතිඵලද පිළිබඳව අධීක්ෂණයන් හා පසුවිපරම් කරන අය. දිස්ත්‍රික් ලය චිකිත්සාගාරවලට අයත් සේවක මණ්ඩලවල කාර්යභාරය. දිස්ත්‍රික් මට්ටමින් ක්ෂය රෝග මර්ධන වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම දිස්ත්‍රික් ලය රෝග චිකිත්සාගාරවලට අයත් සේවක මණ්ඩලයේ වගකීම වනු ඇත. ජාතික මට්ටමින් එම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කිරීමද ඔවුන්ගේ වගකීමයි. ක්ෂය රෝග මර්ධනය පිළිබඳ ප්‍රධාන වැඩ කටයුතු අතරට පහත සඳහන් කාර්යයන් අයත් වේ. ක්ෂය රෝගයෙන් පෙළෙන බවට සැකකොට සායනයට යොමු කරන පුද්ගලයන් රෝග නිර්ණය කිරීම සඳහා පරීක්ෂා කිරීම. ඩොට්ස් ප්‍රතිකාර ලබා දෙන මධ්‍යස්ථානවලට නියමිත ඖෂධ බෙදා දීම. දිස්ත්‍රික්කයේ තුල ඩොට්ස් ක්‍රමවේදයට අයත් වැඩ කටයුතු ක්‍රියාත්මක වන ආකාරයද සෙමපටල පරීක්ෂාව මගින් සොයාගනු ලැබූ ක්ෂය රෝගීන්ගේ ප්‍රතිකාර පිළිබඳ ප්‍රතිඵලද අධීක්ෂණය කිරීම හා ඇගයීම. දිස්ත්‍රික් මට්ටමේ ලය චිකිත්සාගාරවලින් ප්‍රතිකාර ලබා ගන්නා ක්ෂය රෝගීන් හට සැපේන පහසුකම්.
වෛද්‍ය සහතික ලබා දීම. වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ පෙනී සිට පූර්ණ වැටුප් සහිත නිවාඩු ලබා ගැනීම. ආර්ථික අපහසුතා ඇති රෝගීන් සඳහා මූල්‍ය ආධාර. විශේෂ ලෙඩ නිවාඩු ලබා ගැනීමේ හැකියාව. ප්‍රතිපත්ති තීරකීන් හා තීරණ ගන්නා පුද්ගලයන්ගේ කාර්යභාරය. ප්‍රතිපත්ති තීරකයෙකු හෝ තීරණ ගන්නා පුද්ගලයෙකු ක්ෂයරෝගය සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් අදාළ කටයුත්තක් නෙමෙයි විශාල වශයෙන් සමාජීය හා ආර්ථික ලෙස අර්බුදයක් ඇති කරන කටයුත්තක් ලෙස සැලකිය යුතුයි. ජාතික ආර්ථිකය කෙරෙහි ක්ෂයරෝගය ඇති කරන බලපෑම කොයිතරම් දුරටද යන්නත් අවබෝධ කරගත යුතුයි. ක්ෂයරෝග මර්ධනය කෙරෙහි දැඩි ප්‍රමුඛතාවයක් දක්වමින් ක්ෂයරෝග මර්ධනය සම්බන්ධව පූර්ණ අවබෝධයක් ලබාගත යුතුයි. ඩොට්ස් ක්‍රියාදාමය කෙරෙහි අනුග්‍රහය දක්වමින් දිස්ත්‍රික්ක තුළ මෙම ඩොට්ස් ප්‍රතිකාර ක්‍රමය සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දිය යුතුයි. ප්‍රතිකාර ගන්නා රෝගීන් කිසිදු වෙනසක් නැතුව එම රෝගීන්ට එම ප්‍රතිකාර ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු කර යුතුයි. ඩොට්ස් නිරීක්ෂකයාගේ කාර්යභාරය. ඩොට්ස් ක්‍රමවේදයේදී නිරීක්ෂකයානු රෝගියා විසින් නියමිත ඖෂධ නියමිත මාත්‍රාවට නියමිත වේලාවට ලබා ගන්නවාද යන්න නිරීක්ෂණය කරන තැනැත්තායි. ක්ෂය රෝගයට අදාළ පහත සඳහන් තොරතුරු පිළිබඳ රෝගීන් දැනුවත් කිරීමද ඩොට්ස් ක්‍රමවේද නිරීක්ෂකයා විසින් කළ යුතුය. රෝගයට හේතුව, රෝගය බෝ වෙන ආකාරය, ප්‍රතිකාර, රෝගය වැළැක්වීම. ඩොට්ස් ක්‍රමවේද නිරීක්ෂකයා පහත සඳහන් එක් කාරණය පිළිබඳ රෝගයා දැනුවත් කළ යුතුය. ඩොට්ස් ප්‍රතිකාර ක්‍රමයේ ඇති වැදගත්කම. ක්‍රමිකව ඖෂධ ගැනීම, නිවැරදි මාත්‍රාව අනුව ඖෂධ ගැනීම, නිවැරදි සංයුතුවට අනුව ඖෂධ ගැනීම, නිවැරදි කාල පරිච්ඡේදය තුළ ඖෂධ ගැනීම. ඇතිවිය හැකි අතුරු ආබාධ ගැන දැනුවත් කිරීම සහ ඒවා පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග. මූලික සෞඛ්‍ය ආරක්ෂණ කටයුතු වල යෙදෙන සෞඛ්‍ය සේවකීන් සමග හෝ ජනතාව අතර කටයුතු කරන ස්වේච්ඡා සේවකීන් සමග හෝ රෝගීන් සම්බන්ධ කරවීමේ කාර්යය සෞඛ්‍ය ආයතනවල සිටින ඩොට්ස් නිරීක්ෂකයින්ට කළ හැකිය. එම නිසා අවශ්‍ය වූ විට රෝගීන් පිළිබඳ සොයා බැලීම ඔවුන් වෙත බාර දිය හැකියි. රෝගීන් හට උපදේශනය ලබා දීමේ කාර්යයේදී ඩොට්ස් සම්පාදකයා ක්‍රියාකාරී පුද්ගලයෙකුගේ කාර්යභාරය ඉටු කරයි. වෛද්‍ය වෘත්තිකයන්ගේ කාර්යභාරය. ක්ෂය රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍ය වෘත්තිකයන්ට විශේෂ කාර්යභාරයක් අයත් වෙනවා. වෛද්‍යවරුන් හැටියට ඔවුන් ක්ෂය රෝගය මර්ධනය උදෙසා ප්‍රතිකාරය කිරීම උදෙසා තියෙනා වූ නවතම දැනුම ලබා ගත යුතුයි. මේ දැනුම උපයෝගී කරගනිමින් ඔවුන් රෝගීන් ඉක්මනින් සොයා ගැනීම කළ යුතුයි. ඒ වගේම මේ දැනුම උපයෝගී කරගෙන මෙම රෝගීන්ට ප්‍රතිකාර කිරීමත් කළ යුතුයි. රටක තියෙනා වූ ජාතික මට්ටමේ නිර්ණායකයන් අනුගමනය කරමින් ක්ෂය රෝගීන්ට ප්‍රතිකාර කිරීම වෛද්‍යවරු විසින් කළ යුතු කාර්යයක්. රාජකාරී කරන වෛද්‍යවරුන්ට මෙම කාර්යභාරයන් දෙකම රෝගීන් සොයා ගැනීම උදෙසාත් ප්‍රතිකාර ගැනීම උදෙසාත් උදව් කළ යුතු වෙනවා. රෝගීන් සොයා ගැනීමේදී ඔවුන් විසින් ක්ෂය රෝගීන් සැක කරන්නට ඕන. ඔවුන්ගේ ආයතනවලට ප්‍රතිකාර ගන්න සඳහා පැමිණෙන රෝගීන්ගෙන් ක්ෂය රෝගී සැක කටයුතු පුද්ගලයන්ව ඔවුන් අඳුනා ගන්න ඕන. ඒ කියන්නේ කැස සති 3කට වැඩිය පවතින ඕනෑම පුද්ගලයෙක් ක්ෂය රෝගී සැක කටයුතු පුද්ගලයෙක් මෙවැනි පුද්ගලයන් අඳුනාගෙන ඔවුන් සෙම පටල පරීක්ෂාව සඳහා භාජනය කළ යුතුයි. මේ මගින් අපි රෝගීන් අඳුනා ගන්නට ඕනේ. ඒ වගේම මෙම වෛද්‍යවරුන් මෙසේ අඳුනා ගන්න රෝගීන්ගේ ප්‍රතිකාරයේදී මේ ඍජු නිරීක්ෂණ ප්‍රතිකාරය සඳහා සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න ඕනේ. ඔවුන්ගේ ආයතනවල නම් මෙම ඍජු නිරීක්ෂාව කරන්නේ එම ආයතන මට්ටමින් රෝගීන්ගේ පහසුකම් සහ එම ප්‍රතිකාරය ලබා දීම සඳහා පහසුකම් සියල්ලම මෙම වෛද්‍යවරුන් මගින් ලබා දීම කළ යුතුයි. එම නිසා මෙම දිස්ත්‍රික්ක මට්ටමේ වෛද්‍යවරුන්ට මෙම කාර්යභාරයන් දෙකම රෝගීන් සොයා ගැනීමත් ප්‍රතිකාර කිරීමේදීත් විශාල උදව්වක් කළ යුතු වෙනවා. රාජ්‍ය නොවන සංවිධානවලට අයත් පුද්ගලයන්ගේ කාර්යභාරය. එක්දාස් 948දී එක්තරා ස්වේච්ඡා කණ්ඩායමක්
රජයට ක්ෂය රෝග මර්ධනය පිණිස ආධාර දීම සඳහා මේ ක්ෂය රෝග වැළැක්මේ ශ්‍රී ලංකා ජාතික සංගමය එවත් CNPT ආයතනය ආරම්භ කරනවා. එදා පටන් විශාල වැදගත් සේවයක් රටට සහ අමාත්‍යාංශයට අපි කරගෙන ගියා. අද එම ව්‍යාපාරය කරගෙන යනවා රජයට ඔබින සැලැස්මක් අනුව. ගුරුවරුන්ටයි පාඨශාලා ළමයින්ටයි මනා සෞඛ්‍ය අධ්‍යාපන මනා අවබෝධයක් දීමට ක්ෂය රෝග ගැන අපි කරගෙන යනවා. පාසල් මට්ටමින් පැවැත්වෙන සෞඛ්‍ය වැඩසටහන. බෙහෙවින් ප්‍රගතිශීලී බලවේග අතරින් ශිෂ්‍යයන් එක් බලවේගයක් වන බැවින් පාසල් මෙන්ම ශිෂ්‍යයන්ද සම්බන්ධ කර ගැනීම ක්ෂය රෝග මර්ධන ක්‍රියාවලියේදී තීරණාත්මක සාධකයක් වීමට ඉඩ ඇත. ශිෂ්‍යයන් ඉගෙනීමේ ක්‍රියාවලියේ නිරත වන බැවින් තමන්ගේ මිතුරන් අතරද පවුලේ උදවිය අතරද විශාල වශයෙන් ජනතාව අතර ක්ෂය රෝගය හා එහි මර්ධනය කිරීම පිළිබඳ තොරතුරු හා පණිවිඩ ප්‍රචාරය කිරීමේ හැකියාව ඔවුනට ඇත. ඩොට්ස් ප්‍රතිකාර සේවාවන් සම්බන්ධීකරණය. දිස්ත්‍රික් ලය චිකිත්සාගාර සමග ඩොට්ස් ප්‍රතිකාර ක්‍රමය සම්බන්ධීකරණය කිරීමේ කාර්යය පැවරී ඇත. ස්වේච්ඡා සේවකීන් දෛනිකව එම ප්‍රතිකාර ක්‍රමය භාවිත කරන ලය චිකිත්සාගාර වෙත යා යුතුය. එම මධ්‍යස්ථානවල සිටින ඩොට් සම්පාදකින්ගේ සහාය ඇතිව සොයාගත් තොරතුරු අනුව ඩොට්ස් ප්‍රතිකාර මධ්‍යස්ථානයට වාර්තා නොකළ රෝගීන් ගැන පරීක්ෂා කර බැලීමද ප්‍රතිකාර නියමිත පිළිවෙලට අනුව නොගන්නා රෝගීන් පිළිබඳ දිස්ත්‍රික් ලය චිකිත්සාගාරයට දැන්වීම් කිරීමද කළ හැකිය. ඉදර කවුරුත් නැද්ද? සෝම මහත්තයානේ. මාව අඳුරන්න පුළුවන්ද? අඳුරන්න බෑ. සති දෙකකට විතර සැරයක් ආවා. ඒ වගේ කාඩ් එක තියෙනවද? ඒක ගෙනල්ලා දෙන්න පුළුවන්ද? ගන්නවනේ. ටිකටම ගන්නවනේ. පරද්දන්නේ. මොකද ප්‍රශ්නයක් එහෙම තියනවද? ගන්න යන එක ගැන මොකක් කරේ? හරි බීටි ගන්නවනේ. බීටි ගන්න. දැන් ප්‍රශ්නයක් නැහැ. මොනවා ප්‍රශ්නයක් තිබුණා මට දන්නන්න මං ආයෙත් ජනතා මට්ටමින් පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩසටහන. ශ්‍රී ලංකාව තුළ ක්ෂය රෝග මර්ධනය කිරීමේදී බලපාන ප්‍රධාන ගැටලු කිහිපයක් අතරින් ප්‍රධානතම ගැටලුවක් ලෙස දකින්නට පුළුවන් රෝගීන් ප්‍රතිකාර පැහැරහැරීම. එහෙම නැත්නම් එදිනෙදා ලබා දෙන මාස 6ක් ගත යුතු ප්‍රතිකාර පැහැරහැරීම. මේට හේතුවක් ලෙස අපි දකිනවා සමාජය රෝගීන් කෙරෙහි දක්වන ආකල්ප, ඒ වගේම වැරදි ආකල්ප, ඒ වගේම ඔවුන්ව කොන් කිරීම. සමාජයේ තිබෙන මේ කොන් කිරීම නිසා රෝගීන් ප්‍රතිකාර පැහැරහැරෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි සමහර අවස්ථාවලදී අපි දකිනවා රෝග ලක්ෂණ තිබෙන අය පරීක්ෂා කර ගැනීම සඳහා සායන වලට එන්න මැලි කරනවා. මොකද ඒකට හේතුවකුත් වෙනවා සමාජය දක්වන ආකාරය. ඉතින් අපි හිතනවා මේ තමයි නියම කාලේ, මේ වකවානුව තමයි නියම වකවානුව සමාජය විසින් දක්වන්නා වූ මේ වැරදි ආකල්ප බැහැර කළා සමාජය තුළ ක්ෂය රෝගය කියන්නේ සුව කළ හැකි රෝගයක්, නිසි ප්‍රතිකාර තිබෙන රෝගයක් කියන එක පැහැදිලි කර ගැනීම, ඒ වගේම අප තුළ ඒ දක්වන ප්‍රතිචාරය ඉතාමත්ම සුබදායකක් කර ගැනීම. ඩොට්ස් හෙවත් ඍජු නිරීක්ෂිත ප්‍රතිකාර ක්‍රමය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වී ඇති ආකාරය